ආයුබෝවන් සුබ දවසක් කියනවා ඔයාට. වයිරල් මීට් අපේ YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා ගන්න ආහාර වේල අංග සම්පූර්ණද? අංග සම්පූර්ණ ආහාර වේලක් කියන්නේ මොකද්ද? ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට අංග සම්පූර්ණ ආහාර වේලක් රස 6කින් සමන්විතයි. මොනවද මේ රස 6 කියලා අපි දැන් බලමු. අංක 1 කටු රස. මේ රසයට අයිති වෙන්නේ කුළුබඩු. කුළුබඩු දාලා හදන ආහාරයන් තුලින් කටු රසය ඔයාගේ ආහාරයට එකතු වුනම එක රසයක් සම්පූර්ණයි. අංක 2 ඇඹුල් රස. තක්කාලි, අඹ, ගොරකා, අඹරැල්ලා, සියඹලා, දෙහි ආදිය සහ පළතුරු එකතු කර ගැනීමෙන් ආහාරයට ඇඹුල් රසය එකතු කරගන්න ඔයාලට පුළුවන්. අංක 3 කහට රස. කහට රස තියෙන්නේ අපි ගන්න එළවලු වල. ඉතින් ඔයාගේ බත් පිඟානේ එළවලු තිබුණම රස 3ක් සම්පූර්ණයි. අංක 4 මිහිරි රස. අල වර්ග, ධාන්‍ය වර්ග අපිට මිහිරි රසය ලබා දෙනවා. අංක 5 තිත්ත රස. නිවිති, අසමෝදගම්, මුගුණු වැන්න වගේ දේවල් තිත්ත රසය සිරුරට ලබා දෙමින් පස්වෙනි රසයත් සම්පූර්ණ කරනවා. අංක 6 ලුණු රස. හාල් මැස්සන්, මාළු සහ ලුණු ආහාරයට එකතු කරාම රස 6ම සම්පූර්ණ කරමින් අපේ සිරුරට අංග සම්පූර්ණ ආහාර වේලක් ලබා දෙනවා. අපි මේවා අතරින් එක රසයකට විතරක් රුචිකත්වයක් දක්වමින් නිතරම එකම රසයක් විතරක් අපේ සිරුරට ලබා දුන්නොත් අපේ සිරුර දුර්වල වෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් රස 6ම ඇතුළත් කරලා අංග සම්පූර්ණ ආහාර වේලක් ගන්නවද කියලා ඔයත් කල්පනා කරලා බලන්න. ඒ වගේම නිරෝගීව ජීවත් වෙන්න අංග සම්පූර්ණ ආහාර වේලක් සිරුරට ලබා දෙන්න. ඔයාලා හැමෝටම සුවැති දිවියක් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක මම ගිහින් ආයෙම දවසක එන්නම්. ඔයාට සුබ දවසක්.